හලෝ දැන් අපි එන්න හදන්නේ මාලේ එයාපෝට් එකට බෝට්ටුවේ නගින්න මාපුෂි යන්න. බලමු කොහොමද ඉස්සර. අයිබෝන් අපි දැන් යන්න හදන්නේ මාපුෂි අයිලන්ඩ් එකට. මේ තාම බෝට්ටුව ගන්න බෝට්ටුවේ එකමාර දින ටයිම් එක. බලමු ගිහලා එහෙම කොහොමද කියලා හැපෙන වෙන්නේ. මොකද දැන් බෝට්ටුව කට්ටෙත් එක මම ඉන්නේ සෙට්ටත් එක්ක බර කවුඩ් එකක් කියන ඔපිට යන්න මාපුෂි අයිලන්ඩ් එකට. ඉතින් බලමු ඒ ඉස්සර කොහොමද කියලා. මාපුෂි බලා පිටත් වෙන බලමු ඒ ගිහලා මොනවගේ හැපෙනින් එක තියෙද කියලා. අපි ආයි ඩක්ටු එන්න ඕනේ 15 උදේ අපේ මේ සබ්මෙන්ටර් එකට බලමු මොනවගේ අතට තියෙද කියලා. අකලදී මාපුෂි වල යන්න. ඉතින් බලමු කොහොමද ආරම්භ වෙන්නේ. මාපුෂි වලට අපි දැන් ආවා. තාම බෝට්ටුවෙන් බැහැගස්සේ නැහැ. අර තියෙන අපි ඉන්න හොටෙල් එක ඇතින් පේන්නේ. කරන්න මේ හොටෙල් ට්‍රාන්ස්පෝර්ට් එකෙන් ආවා අපේ යාළුවා. මහින්. දැන් අපි ඉන්නේ මාපුෂි අයිලන්ඩ් එකේ බලමු කියලා කොහොමද කියලා. අයිලන්ඩ් එකේ හම්බෙච්ච වෙල්කම් ඩ්‍රින්ක් එක බලමු කොහොමද ටේස්ට් එක කියලා. What hot එක ආවේ මේක මම මේ අවස්ථාවේ. අපේ අපිට රූම් එකේ මේ අපිට හම්බෙච්ච view එක සුපර් view එකක් තියෙන්නේ. තට්ටු 4-5ක් උඩ මාර පට්ටම් එකක් තියෙන මෙන්න මාපුෂි අයිලන්ඩ් එකේ අපින් රූම්ස් අපින් හොටෙල් එකේ අපිට පේන view එක දැන් මේ අපිට පේන්නේ. පට්ට. මාපුෂි අයිලන්ඩ් අපි දැන් බහලා තියෙන මාපුෂි අයිලන්ඩ් එකේ ජැටියට. ඉතින් මෙතන තමයි ඔක්කොම අපි එන බෝට් එක නවත්තන සප්ලයි බෝට් ඔක්කොම නවත්තන්නේ. පට්ටම හැපලින් තියෙන අයිලන්ඩ් එක බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ආලු කොමුනම් මාපුෂි එකේ ඉන්නෝ. හලෝ. දැන් ටුවර් එක අපි යන්න හදන්නේ හෙට උදේ 10 ගානට මේ ටුවර් අපි යන්න හදන්නේ. බලමු පොඩ බලනවා මේගොල්ලෝ කොහොමද මේක කරන විදිහ කියලා. රයිට්. අපිට යන්න රෑ කෑමට මේ ඉන්දියන් රෙස්ටොරන්ට් එකකට තන්දූරි කියලා. මෙතන ආන් පස්සේ ෆීල් එකක් තියෙන නිකන් මර මේ මිරිස් කාලේ වෙත්තර බැස්සෝගේ නිකන්. ඒ වෙත්තර වගේ මේ ෆීල් එක ගැස්ලා බරින්න බැහැලා. මාරම මේ හැපෙන ටේස්ට් එකක්. ඒකට කරමු දවසම මේ තේ සම්බායනට. මේ දැන් තමයි තාත්තෝ ලොකු බුෆේ දාලා තනිකරම මිරිස් බීච් එක වගේ සීන් එකක් තියෙන්නේ. බලමු හැට දෙන්න අර සීන් ටික උඩින් යන හැටි කරන ඕනික. සුපර් මකට ආයෙ හදලා කොහොමද? අර ජය වේමන මාතරයි පැත්තා පේජ් එක ලයික් කරන බලව කන්නලා මේ සබ්ස්ක්‍රයිබ් දීපල්ලා අතට දෙන හැමෝටම හොඳ ජය වේවා. උසරණයි.